outfit. Okay? චුට්ටගේ හිරයි වගේනේ. කො ඔන්න දෙන්නම සුබ අලුත් අවුරුද්දක් කියන්නේ ඔන්න. සුබ අලුත් අවුරුද්දක් වේවා. මගේ යාළුවෝ හැමෝටම සාමය සතුටුයි සෞභාග්‍යවත් නිරෝගීමත් සුබ අලුත් අවුරුද්දක් එන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හායි කොහොමද යාළුවනේ මම හිතනවා හැමෝම හොඳින් ඇති කියලා. ඔයාලා දැනටමත් දන්නව නේද මම මේ vlog එකේ මොනවද ගේන්නේ කියලා. ඇත්තටම මම මීට කලින් සිංහල අලුත් අවුරුදු සමරලා නැහැ. ඒකට එක හේතුවක් තමයි මම කතෝලික. ඉතින් එහෙම කතෝලික බෞද්ධ කියලා නැහැ. ඉතින් අපේ ගෙදර සමරලා නැහැ. ඒත් මේ අවුරුද්දේ අපි හිතුවා අපේ දෝනිට දැන් පොඩක් තීරණ වයස. ඉතින් අපි අම්මිට අයිඩියා එකක් ආවා. මේ අවුරුද්දේ අපි ගෙදරම රස කැවිලි හදලා එයාට පේන්න අපි ඒ කියන්නේ කොහොමද සිංහල අලුත් අවුරුද්දේ දේවල් වෙන්නේ. එහෙම දේවල් ටික අපි කරමු කියලා. ඉතින් අපි නැකත් වෙලාවට එහෙම හරියටම කරේ නැහැ. ඒත් පොඩි දේවල් ටිකක් අපි කරා. එහෙනම් ඉතින් අපි බලමු අපි කොහොමද සිංහල අලුත් අවුරුදු සමරුවේ කියලා. මුලින්ම මම උදෙන්ම නැගිටලා ඇඳක් අස් කරගෙන වොෂ් එකකුත් දාගෙන අද දවසට මට අඳින්න හොඳයි කියලා හිතන ඇඳුමකුත් සිලෙක්ට් කරගෙන මම රෙඩි වුණා. ඔයාලත් කියන්න බලන්න මේ අවුට්ෆිට් එක හොඳයිද කියලා. ඊට පස්සේ අපේ අම්මි දවස් 2-3ක වෙලේ ඉඳන් මහන්සියෙන් හදපු රස කැවිලි ටික මම ප්ලේට්ස් වලට දාලා අවුරුදු මේසේ ලෑස්ති කරා. මම තව දෙයක් ඔයාලට කියන්න ඕන. මේක ඇත්තටම අන්ප්ලෑනින් vlog එකක්. මම උදේ නැගිටලා තමයි හිතේ vlog එකක් කරන්න ඕන කියලා. මොකද මේක මම සමරන පළවෙනිම සිංහල අලුත් අවුරුද්දේ හින්දා මම හිතුව එක මතකයක් විදිහට තියාගන්න එක ගොඩක් වටිනවා කියලා. ඉතින් ගොඩක් අඩුපාඩු තියෙයි. ඒ හැම අඩුපාඩුවක්ම ඔයාලා මට කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාගෙන යන්න. මම අනිවාර්යයෙන්ම ලබන අවුරුද්ද සිංහල අලුත් අවුරුද්ද සමරද්දී ඒ අඩුපාඩු හැම දෙයක්ම හදාගෙන ඔයාලට ලස්සන vlog එකක් අරන් එන්න. මේ ළමයි අහන්නකෝ මම වගේ මල් වලට පිස්සුවෙන් ආදරය කරන මේ පැත්තට එන්නකෝ. මල් වලට කවද අකමැති නේද? හැබැයි මට නම් මල් දෙන්න කවුරුත් නැහැ. එහෙමයි කියලා මල් දෙන්න කෙනෙක් ඉන්නම ඕනත් නෑ නේද? මං නම් හිතන්නේ අපිට අපි ආදරෙයි නම් අපිව සතුටින් තියන්න අපිට මල් දෙන්න කවුරුත් ඕන නෑ. අපිට අපි හිටියම හොඳටම ඇති. ඔයාලත් මම කියන දේට එකඟයි නේද? ඉතින් මට එළියට ගිහින් මල් ගන්නවත් වෙලාවක් තිබ්බේ නැති හින්දා ගෙදර තිබ්බ මල් පැලයකින් චූටි ෆ්ලවර් වාස් එකක් හදාගත්තා. ඊට පස්සේ ගෙදර තිබ්බ ලොකුම යුද්ධය තමයි දෝනිව රෙඩි කරගන්න එක. එයා පොඩ්ඩක්වත් කැමතිුනේ නැහැ ඇඳුම අඳින්න. ඒත් ඉතින් මටයි මදුවකිට දෙන්නටම ඕන කොහොම හරි ඇඳුම අඳගන්න. අම්මීට පස්සේ එක ඒවා දීලා කොහොම හරි ෂේප් කරගෙන ඒ ඇඳුම අඳගත්තා. සුබ අලුත් අවුරුද්දක් කියලා කියනවා ගාලි ඔක්කොට මෙහෙම. සුබ අලුත් අවුරුද්දක් වේවා. කිස්. කිස් එකක් දෙන්න. Wow, යාළුවන්ට කිස් එකක් දෙන්න වගේ. ෆ්ලයින් කිස් එකක් දෙන්න. ෆ්ලයින් කිස්. මෙන්න මෙහෙම තමයි අපේ ගෙදර පළවෙනිම අලුත් අවුරුදු කෑමේසි ලෑස්තුනේ. ඔයාලට මොකද හිතෙන්නේ මේක ගැන? මුලින්ම අපි කරේ පහන පත්තු කරපු එක. මේ අලුත් අවුරුද්ද සමරන්න අපේ පවුලෙන් හිටියේ 5 දෙනයි. 5 දෙනෙක්ම අඩුයි. ඉතින් අපි පුළුවන් විදිහට ඒ 5 දෙනාවත් එකතු කරගෙනම අලුත් අවුරුද්ද සැමරුවා. ඊට පස්සේ අපේ ගෙදර අනිත් හැම විශේෂ දවසකම වගේ අදත් අපේ අම්මි අපි හැමෝටම කිරිබත් කැව්වා. සාමාන්‍යයෙන් මෙහෙම කිරිබත් කවන්නේ ගෙදර ගෘහමූලිකයලු නේද? ඉතින් අපේ ගෙදර තාත්ති නැති වෙච්ච දා ඉඳන් අම්මි තාත්ති දෙන්නමුනේ අපේ අම්මි. මට ඒක ගැන කියන්න ඇත්තටම වචන නැහැ. අපේ අම්මි හරියම ආදරණීය මිනිස්සෙක්. එයා වගේ අම්මෙක් ලබන්න මං ගොඩක් පින් කරලා තියෙනවා. අම්මි අපි 4 දෙනා බලාගත්තා වගේම දැන් අක්කිගේ බබාවත් ගොඩක් ආදරෙන් බලා ගන්නවා. එයා ඒ දේවල් කරන්නේ ගොඩක් කැමැත්තෙන් ගොඩක් ආදරෙන්.
ඉතින් මන්නම් හිතන්නේ හැම අම්මා කෙනෙක්ටම එච්චර කැපැසිටි එකක් දරා ගන්න බෑ. ඒ අතින් බලද්දී නම් අපි 4 දෙනා මාරම ලකි. ඊට පස්සේ ඉතින් ඔන්නම ආසම දේ. කෑම කොතනද? මම එතන. ඔයාලා තින්නවද ළමයි මම වගේ කෑම ජීවිතේ කරගත්ත අය. ආයේ ඉතින් නැවගිලුණත් කෑම කනවා. උදේට අපි කෑම කාලා ඉවර වෙලා අපි දවල්ට කෑම හැදුවා. අපි ගොඩාක් ලොකුවට දේවල් හැදුවේ නැහැ. මෙන්න මේ දේවල් ටික තමයි ලන්ච් එකට අපි රෙඩි කරගත්තේ. අපි දවල්ට කෑම කාලා ඔහොමම ලෑස්ති වුණා පල්ලි යන්න. ඔයාලා දන්නවනේ ළමයි මම යන්න ආසම තැන තමයි පල්ලිය කියන්නේ. මං නම් හිතන්නේ හැම කෙනෙක්ටම මෙහෙම ස්පෙෂල් වෙච්ච ප්ලේස් එකක් තියෙනවා. මට නම් මගේ හිතට සැනසීමක් සතුටක් ගෙන එකම තැන පල්ලිය. ඊට පස්සේ අපි 4 දෙනාම ප්‍රයාස කියලා ඉටිපන්දම් පත්තු කරලා ගෙදරින් පිටත් වුණා. මෙන්න මෙහෙම තමයි අපි අලුත් අවුරුද්ද සැමරුවේ. ඔයාලට මොකද හිතෙන්නේ මේ vlog එක ගැන? ඔයාලට හිතෙන දේ අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අදට මම යනවා. ආයෙත් අලුත් vlog එකකින් ඉක්මනටම හම්බෙමු. එතකම් පරිස්සමට ඉන්න. ආදරේ.